යාළුවනේ මේ තියෙන්නේ ස්නයිඩර් බ්‍රෑන්ඩ් එකේ ඇම්පියර් 800ක MCCB එකක්. එහෙම නැත්නම් මෝල්ටඩ් කේජ් සර්කිට් බ්‍රේකර් එකක්. මේක ඊට පස්සේ අපිට මේන්ලි අපිට අඳුර ගන්න පුළුවන් පුෂ් ඔන් එක තියෙනවා, පුෂ් ඕෆ් එක තියෙනවා. ඒ කියන්නේ මෙන්න වල අපිට ඔන් ඕෆ් කරගන්න පුළුවන් පාවිච්චි කළ මේ බටන් දෙක. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා මේ අපිට මෙතන පේනවා මේ බ්‍රේකර් එක දැන් තියෙන කන්ඩිෂන් එක. කියන්නේ දැන්ට මේක තියෙන්නේ ඔන් කන්ඩිෂන් එකේ. ඊට පස්සේ අපිට මේක මෙන්න මේ ඔන් කියන එක මෙතන නැති වුණා. අපිට මෙතන ඉරක් තියෙන වලට පේනවා. ඒ ඉරින් වලට අඳුර ගන්න පුළුවන් ඒ ඔන් කියලා. මොන ඒකෙන් ඉන්ඩිකේට් කරන්නේ ඔන් කියන එක. එහෙම නැත්නම් මෙතන 0 තිබ්බොත් මේක ඕෆ්. මෙතන වෙන බ්‍රේකර් එකක් තියෙන වලට බලා ගන්න පුළුවන් ඕෆ් කන්ඩිෂන් එක දැන්ට තියෙන. මේකේ වලට පේනවා මේ දැන්ට තියෙන ඕෆ්. මෙතන තියෙන 0. ඒ වගේම මේ පැත්තෙන් වලට බලා ගන්න තියෙනවා මේක තව ඉන්ඩිකේෂන් එකක්. මේක charge okay කියලා. මේකේ තේරුම තමයි මේ බ්‍රේකර් එක මේ බ්‍රේකර් එකේ තියෙන මෝටරයිස් එක. මෝටරයිස් එක වැඩ ගන්න ඕනේ එනර්ජි එක. දැන්ට මේකේ ස්ටෝර් වෙලා තියෙන්නේ. කියන්නේ මේක charge වෙලා තියෙන්නේ. ඊට පස්සේ එහෙම වුණාම දැන් අපිට මේක push off කරගන්න off බටන් එක press කරාම මේක වැඩ කරන්නේ මේ එනර්ජි එකෙන්. මේක ඇත්තට මෝටරයිස් එක වැඩ කරන්නේ. ඊට පස්සේ අපිට මේක off කරලා on කරගන්න ඕනේ වෙනකොට අපිට ආයෙත් මේක එනර්ජයිස්ඩ් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක ඉලෙක්ට්‍රිකලි ඔටෝ එනර්ජයිස්ඩ් වෙනවා. එහෙම වුන් නැත්නම් එහෙම අපිට මේක මැනුවලි charge කරගන්න අපිට තියෙනවා මෙතන හැන්ඩල් එකක්. ඔයාලට පේනවා මෙතන තියෙන උඩ හැන්ඩල් එකක්. මේ හැන්ඩල් එකෙන් අපිට පුළුවන් එළියට අරගෙන මේක කීප වතාවක් එහෙම ඉහළ පහළ කරලා අපිට මේක charge කරගන්න පුළුවන් මැනුවලි. ඒ ටික තමයි අපිට මේ ටිකෙන් අඳුර ගන්න පුළුවන්නේ. ඊට පස්සේ යන්නේ ඔයාලට පේනවා මෙතන තව විස්තර ටිකක් තියෙනවා ඩීටේල් ටික. මේකෙදි මෙතන තියෙනවා compact. ඔයාලට පේනවා compact NS 800i N කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ වගේ බ්‍රේකර් එකක් දැක්ක ගමන් කෙනෙකුට අඳුර ගන්න අමාරුයි මේක MCCB එකක්ද නැත්නම් ACB එකක්ද කියලා. ඔයාලට මේ උතර මම ඇරලා පෙන්නන්නම්. එහෙම ඇරලා බලපුවහම ඔයාලට පේනවා දෙකම ටික හොයාගන්න අමාරු මේක ACB එකක්ද MCCB එකක්ද කියලා. ඒකෙදි සාමාන්‍ය දැන් මේ ස්නයිඩර් බ්‍රෑන්ඩ් එකේදී නම් MCCB එක එක අනිවාර්යෙන් එන්නේ මෙතන compact කියලා. compact NS කියලා තමයි එන්නේ MCCB එකක් නම් ස්නයිඩර් වල. ඒතර මේක ACB එකක් නම් මෙතන එන්නේ compact කියලා නෙමෙයි master pack කියලා. master pack එතනිමුත් NS නෙමෙයි එන්නේ මෙතෙන් එන්නේ NT හරි NW හරි. ඒකෙන් වට ලේසියම හොයාගන්න පුළුවන් මේක ACB එකක්ද MCCB එකක්ද කියලා. ඒතර මේකෙදි මෙතන 800N කියලා තියෙනවා. ඒ කියන්නේ ඇම්පියර් 800යි. මෙතන ඔයාලට පේනවා තව තියෙනවා UI 1000 volt කියලා. ඒකෙන් කියන්නේ rated insulation voltage එක. ඒ කියන්නේ මේ ඉන්සුලේෂන් එකට රොතු දෙන්න පුළුවන් උපරිම වෝල්ටේජ් එක යම්කිසි කාලයකදී. ඒ කියන්නේ ක්ෂණිකව වෙන දෙයක් නෙමෙයි. දැන් හිතන්නකෝ වෝල්ට් 1000ට වඩා මේකින් ගියයි කියලා. මොකක් හරි හේතුවක මත වෝල්ට් 1000ට වඩා මේකින් ගියා. එහෙම ගියොත් එහෙම මේක කෙටි කාලයකදී කියන්නේ ක්ෂණිකව ඩැමේජ් වෙන්නේ නැහැ. මේක යම්කිසි කාලයක් ඇතුළත මේ බ්‍රේකර් එක ඩැමේජ් වෙන්න පුළුවන් වෝල්ට් 1000ට වඩා යම්කිසි කාලයක් මේකේ වෝල්ටේජ් එකක් පාස් වුණොත් එහෙම. එතකොට මේක වෝල්ට් 1000ට අඩු නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා මෙතන ඔයාලට පේනවා IMP 8 kV කියලා. ඒතර ඒකේ තේරුම තමයි impulse withstand voltage එක. ඒතර මේකෙදි වෙන්නේ හිතන්නකෝ අකුණක් වගේ ගැහුවයි කියලා. එතකොට මේකේ ක්ෂණික සාමාන්‍ය ලොකු වෝල්ටේජ් ස්පයික් එකක් වුණායි කියලා. ඒතර ඒකෙදි වෝල්ට් 8000ක් යනකම් තමයි මෙයාට දරා ගන්න පුළුවන් උපරිම වෝල්ටේජ් එක. එතකොට වෝල්ට් 8000ට වඩා මේකේ ගියොත් එහෙම ක්ෂණිකව මේ MCCB එක ඩැමේජ් වෙන්න පුළුවන්. හැබැයි වෝල්ට් 8000ට වඩා අඩුවෙන් ගියොත් හිතන්නකෝ 7000ක් ආවේ කියලා. එතකොට මෙයා ක්ෂණිකව ට්‍රිප් කරගන්නේ නැහැ, ඩැමේජ් එකක් වෙන්නෙත් නැහැ, මෙයා ට්‍රිප් කරගන්නෙත් නැහැ. මෙයා මිලිසෙකන්ඩ්ස් ගාණක් බලනවා. ඒක යථා තත්ත්වයට පත් වෙයිද කියලා. එහෙම පත් වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. බ්‍රේකර් එක ඒ විදිහට වැඩ කරනවා, ට්‍රිප් වෙන්නේ නැහැ මෙයා. හැබැයි හිතන්නකෝ 7000ක් ඇවිල්ලා සාමාන්‍යයෙන් තප්පරයක් විතර තිබ්බයි කියලා. එහෙම වුණොත් එහෙම මෙයා ක්ෂණිකව ට්‍රිප් කරගන්නවා.
ඒ කියන්නේ මේ වෝල්ටේජ් එකේ අඩුවෙන් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා UE කියලා. ඒතර ඒකෙන් කියන්නේ මේකේ rated operational voltages. කියන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට මේ voltages ටික යටින් තියෙනවා. ඒතර ඒක ටික තමයි මේකෙන් කියන්නේ. මේ ඔයාලට පේන මෙතන ICU කියලා තියෙනවා. ඒතර ඒකේ තේරුම තමයි ultimate braking capacity එක. ඒ කියන්නේ මෙන්න මේ voltages වලදී මේ වෝල්ටේජස් වලදී මෙයාට දරා ගන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රේණිකව මොකක් හරි ෂෝට් සර්කිට් එකක් වුණොත් එහෙම මෙයාට දරා ගන්න පුළුවන් උපරිම මෙයාගේ මැක්සිමම් කැපැසිටි එක. ඒ කියන්නේ ඇම්පියර් දැන් අපි ගමුකෝ 415 කියලා. අපි ලංකාවේ 3 phase වල ගොඩක් 415 නේ පාවිච්චි කරන්නේ. එතකොට 415 දී දැන්කෝ ෂෝට් සර්කිට් එකක් වුණයි කියලා. ෂෝට් සර්කිට් එකක් වෙලා ඇම්පියර් 50000ක් කිලෝ ඇම්ප්ස් වලට මෙතන තියෙන ඇම්පියර් 50000ක් ජෙනරේට් වුණා කියලා. එහෙම වුණොත් එහෙම මෙයාට ඇම්පියර් 50000ට වඩා ගියොත් අනිවාර්යෙන් බ්‍රේකර් එක ඩැමේජ් වෙනවා. ඇම්පියර් 50000ට වඩා අඩුවෙන් 50000ත් එක්ක 50000ට යනකම් ඒ වගේ ස්පයික් එකක් වුණොත් එහෙම ඇම්පියර්ස් වල එහෙම වුණොත් මෙයාට එකපාරක් මේ බ්‍රේකර් එක ට්‍රිප් කරගන්න පුළුවන්. එකපාරක් ඒ කියන්නේ මෙයාට එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කියන්නේ හිතන්නකෝ දෙපාරක් එහෙම වුණා කියලා. දෙපාරක් එහෙම වුණොත් මේ බ්‍රේකර් එක වැඩ කරන්නේ නැහැ. බ්‍රේකර් එක ඩැමේජ් වෙන්න පුළුවන්. සාමාන්‍ය එකපාරක් එහෙම වුණාම බ්‍රේකර් එක සර්විස් කරගන්න වෙනවා. එතකොට මේකේ 37 ඊළඟට දෙනවා ICS. ICS කියන්නේ සාමාන්‍ය සර්විස් බ්‍රේකින් කැපැසිටි එකට තමයි ICS කියන්නේ. ඒකක් තියෙන්නේ කිලෝ ඇම්පියර් වලින්. ඒතර මේකෙම ගත්තොත් එහෙම 50යි 37. ඒකේ තියෙන්නේ 37 සර්විස් බ්‍රේකින් කැපැසිටි එක 37. ඒ කියන්නේ 37ට වෙනකම් අර වගේම ෂෝට් සර්කිට් එකක් වෙලා ඇම්පියර් වල ස්පයික් එකක් මාක් කරේ වුණොත් එහෙම මෙයාට කීප වතාවක් ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ගන්නකෝ මේක එකපාරයි මේක කීප වතාවක් පුළුවන්. මේ වගේමයි මේකෙත් එයාට කීප වතාවක්ම ඒ ඇම්පියර් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් 37000ක්. ඊට පස්සේ ඔයාලට මෙතන යටිම පේනවා ICW කියලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි withstand current එක. ඒකේ තියෙනවා ICW 19.2 kilo amps. කියන ඇම්පියර් 9200ක්. ඒතර ඒකෙන් කියන්නේ ඇම්පියර් 19200ට එනකම් මෙයාට දරා ගන්න පුළුවන්. හිතන්නකෝ අර වගේ මොකක් හරි ෂෝට් සර්කිට් එකකදී වෝල්ට් 19200ක් ජෙනරේට් වුණා කියලා ඇම්පියර්ස්. එහෙම වුණොත් එහෙම මෙයා බලනවා තප්පරයක්. මෙතන වල තියෙනවා ඩෑෂ් 1 second කියලා ගහලා. ඒ කියන්නේ තප්පරයක් මෙයා බලනවා තප්පරයක් ඇතුළත ඒක හරි ගිහිල්ලා නැවත තිබ්බ විදිහට ආයි හරියයිද කියලා. ඒ කියන්නේ හිතන්නකෝ 19200 හිතන්නකෝ 18000ක් ඇම්පියර්ස් මොනවා හරි වෙලා ෂෝට් සර්කිට් එකදී ජෙනරේට් වෙලා මේකට ආවයි කියලා. එහෙම වුණොත් එහෙම 19200ට වඩා අඩුයි. එතකොට එහෙම වුණොත් එහෙම මෙයා බලන තප්පරයක් ඇතුළත ඒක ආයේ හරියයිද කියලා. හරි ගියොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි තප්පරයකට වඩා ඒ ඇම්පියර් රේන්ජ් එකෙම තිබ්බොත් එහෙම මෙයා අනිවාර්යෙන් ට්‍රිප් කරගන්නවා. හැබැයි මෙතන තියෙන වාසිය තමයි මෙයාගේ මේ දෙන්නා එහෙම ට්‍රිප් කරගන්න ටයිම් එකක් ඩිලේ ටයිම් එකක් නැහැ. මෙයා එහෙම 50ට ඒ ආපු ගමන් ට්‍රිප් කරගන්නවා. එතකොට මෙයා ආපු ගමන් ට්‍රිප් කරගන්නවා. හැබැයි මෙයා තප්පරයක් බලන් ඉන්නවා. තප්පරයක් ඇතුළත හරියයිද කියලා. හරි ගියේ නැත්තම් විතරයි එයා ට්‍රිප් කරන්නේ. තප්පරයකට කලින් ඒ වගේ රේන්ජ් එකකට ඇවිල්ලා යථා තත්ත්වයට පත් වුණොත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අනික ඒ වගේ කීප වතාවක් එහෙම මීට වඩා ඕන තරම් එහෙම වෙන්න පුළුවන්. බ්‍රේකර් එක ඩැමේජ් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ යනවා ඔයාලට මෙතන පේනවා CAT B කියන්නේ. CAT B කියලා තියෙනවා. CAT B කියන්නේ මේක මෙන්න මේ තියෙන ලක්ෂණයට. ඒ කියන්නේ මෙයා ඩිලේ ටයිම් එකක් තියලා මේ එකපාරම ට්‍රිප් කරන්නේ නැතුව දැන් මේ වගේ ට්‍රිප් කරන්නේ නැතුව ඩිලේ ටයිම් එකකින් පස්සේ ට්‍රිප් කරන ලක්ෂණයට තමයි මේක කැටගරි B ගණයට වැටෙන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට මේක පාවිච්චි හර්ට්ස් 50 හර්ට්ස් 60 හර්ට්ස් දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ එතන ඒක පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මේකේ අනිත් පැත්ත.
එතකොට මේකේ තව අපට ඩීටේල්ස් ටිකක් තියෙනවා. එතකොට මේ පැත්තට අපි කියනවා මයික්‍රෝලොජික් කන්ට්‍රෝල් එක කියලා. එතකොට මේ පැත්තෙන් තමයි අපට ඕන විදිහට මේක ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් මේ බ්‍රේකර් එක අපේ තියෙන ඇප්ලිකේෂන්ස් වලට. එතකොට මේක අපේ මයික්‍රෝලොජික් කන්ට්‍රෝලර් 2.0 version එකක්. එතකොට මීට උඩින් තව අපිට තියෙන රීසෙට් බටන් එක. ඒ කියන්නේ මේක මොකක් හරි ෆෝල්ට් එක ඕවර්ලෝඩ් හරි ෆෝල්ට් හරි ෂෝට් සර්කිට් හරි මොකක් හරි ෆෝල්ට් එකක මේක ට්‍රිප් වුණාම මේක ආයේ නෝමල් කන්ඩිෂන් එකට ගන්න අපිට මෙතන රීසෙට් කරලා පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ ටික ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මම තව ටිකක් zoom කරන්න. මෙතන බලන්න පුළුවන් IR කියලා තියෙනවා. එතකොට IR කියලා තියෙන්නේ හිතන්නකෝ දැන් මේකේ ෆුල් මේකේ කැපැසිටි එක ඇම්පියර් 800යි. ඔයාට හිතන්නකෝ 800ක් ඕනේ නැහැ. ඔයාට මොකක් හරි එකකට ඔයාගේ ඇප්ලිකේෂන් එක ඇම්පියර් 400කින් කරගන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් ඒක 400ට ප්‍රෝග්‍රෑම් කරන. ඒ කියන්නේ 400ට වඩා ගියොත් එහෙම මේ බ්‍රේකර් එක වැඩ කරන විදිහට ඔයාට මේක ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. හිතන්නකෝ එතකොට මෙතන තියෙන්නේ දශම ඔයාට පේනවා 0.4 0.5 0.6 0.7 0.8 0.9 9.5 9ට එක වෙනකන් තියෙනවා. එතකොට අපි මේක හදාගන්න ඕනේ 0.4නේ. ඒතර 0.4 ඔයා වැඩි කරන්න ඕනේ ඇම්පියර් මේකේ ෆුල් කැපැසිටි එක කියන්නේ ඇම්පියර් මෙතන ඔයාලට පේනවා 800. ඇම්පියර් 800න් වැඩි කරන්න ඕනේ 0.4. එතකොට ඔයාලට යම් ස්කානක් එනවා. එතකොට ඒ ගානෙන් ඔයාලට පුළුවන් මේ මෙතන තියෙන මේ ඇරේ එක ඊතලයේ තියෙනවා. මේක ඔයාලට ස්ක්‍රූ එකක් වගේ දාලා ස්ක්‍රූ එකක් වගේ දාලා ඔයාලට මේ අදාළ ඒ නම්බර් එක ගාවට ඒ කෙලින් ඔයාලට ගන්න පුළුවන් මේ ඇරේ එක. එතකොට හිතන්න අපේ 400ක මොකක් හරි ඇම්පියර් 400ක ඇප්ලිකේෂන් එකක් තියෙනවා කියලා. එතකොට ඔයාට හිතන්න 0.5 සමන 800න් වැඩි කරාම අපට එන්නේ ඇම්පියර් 400 යන්නේ. එතකොට ඔයාට පුළුවන් මේ ඇරේ එක මෙන්න මේ 5 කෙලින් කරකව ගන්න. එතකොට ඔයාට ඇම්පියර් 400. එතකොට මේකෙන් උපරිම ඒ වෙලාවේ ගන්න පුළුවන් 400. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා TR. TR කියන එක කියන්නේ ටයිම් එක. ඒ කියන්නේ ඒක සෙකන්ඩ්ස් වලින් තප්පර වලින් තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ හිතන්නකෝ මේ 400 දැන් ඔයා මෙතනින් ඇඩ්ජස්ට් කරගත්තා කියලා. එතකොට 400 බැරි වෙලාවත් රීච් කරලා ගියොත් කියන්නේ 400ට වඩා ගත්තොත් එහෙම මෙයා තප්පර කීයකදී මෙයා ට්‍රිප් කරන්න ඕනි කියලා තමයි මේකෙන් තප්පර කීයකින්ද ට්‍රිප් කරන්න ඕනි කියලා තමයි මේකෙන් අපිට හදන්න පුළුවන්. ඒතර මේකේ තියෙනවා තප්පර 1 ඉඳලා තප්පර 24ට යනකම්. තප්පර මේ 24ට යනකම් ඔයාට පුළුවන් මෙතනින් ඇඩ්ජස්ට් කරන්න. දැන් මේකේ තියෙන විදිහට නම් මේක ඇම්පියර් 800 මරන් තියෙන ඔයාලට පේනවා. ඊට වඩා ඇම්පියර් 800 වඩා මෙයා ගත්තොත් එහෙම ඇම්පියර්ස් මේක තප්පර දෙකකදී මෙයා ට්‍රිප් කරන්න කියලා මෙතන ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඊළඟට යාළුවනේ ඔයාලට බලන්න පුළුවන් මෙතන ISD කියලා තියෙනවා මේ ISD ඉන්ස්ටන්ටේනියස්. ඒ කියන්නේ මේක මම පස්තාව ටිකකින් කියන්න. ISD කියන්නේ හිතන්නකො ෂෝට් සර්කිට් එකකදී මෙයාට රීච් කරොත් ඒ කියන්නේ අපි මෙතන දීලා තියෙන ගානක් අපි දීලා තියෙනවා කියමු. හිතන්නකො දැන් 5 මෙතන රේක වල තියෙනවා 5 මෙතන පේන ඇති 5 තියෙනවා. එතකොට අපි මේ තියෙන ඉලක්කම් වැඩි කරන්න ඕනේ මේකේ තියෙන ෆුල් ඇම්පියර් එකෙන්. එතන 800න් වැඩි කරන්න ඕනේ 1.5 2. එතකොට 2 කියන්නේ 800 වත් 2ක් 1600යි. අපිට මේක සෙට් කරන්න පුළුවන් ඕන 1600කදී. ඒ කියන්නේ ෂෝට් සර්කිට් එකකදී ඇම්පියර් 1600ක් ආවොත් එහෙම එතකොට අපිට මෙයා ට්‍රිප් කරන්න. ඒ වෙලාවම ඉන්ස්ටන්ටේනියස් කියන්නේ ඒ වෙලාවෙම. කියන්නේ මේ වගේ ඩිලේ ටයිම් එකක් නැහැ. ක්ෂණිකව ට්‍රිප් කරන්න ඕනේ. එතකොට මේකේ දැන් දාලා තියෙන්නේ 5 කෙලින් තියෙන්නේ මේ. ඔයාලට පේනවා. ඒතර ඒ කියන්නේ 800 වැඩි කිරීම 5 ඇම්පියර් 4000ක්. ඒ කියන්නේ ෂෝට් සර්කිට් එකකදී ඇම්පියර් 4000ක් ජෙනරේට් වුණොත් එහෙම ක්ෂණිකවම ට්‍රිප් කරනවා. ඩිලේ ටයිම් එකක් බලබලා ඉන්නේ නැහැ. ක්ෂණිකවම ට්‍රිප් කරන්න ඕනේ. ඒතර ඒක තමයි මෙතනින් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා මෙතනින් අපිට පුළුවන් මේ ස්නයිඩර්ලාගේ ටූල්ස් මෙතන කනෙක්ට් කරලා අපිට මේක ඔපරේෂන් කන්ඩිෂන් එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට ওই ටික තමයි යාළුවනේ මේකේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ওই ටික තමයි යාළුවනේ තියෙන්නේ.
ඉතින් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් comment එකක් දාන්න, මම reply කරන්නම්. ගොඩක් ස්තුතියි ඔයාලගේ time එක අරගෙන මේ වීඩියෝ එක බැලුවට. Thank you.